ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසෙත් ඔයාට ගොඩාක් වැදගත් වෙන සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලුවක් අරගෙන ඇවිත් තිනවා. අද දවසේ මම ඔයාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 18 වෙනි ගාන මේක න්‍යාස ගුණ කිරීම සම්බන්ධ ගැටලුවක්. න්‍යාස ගුණ කිරීම කියන එක ගැන හොඳ පුළුල් අවබෝධයක් තිබුණේ නැති කෙනෙක්ට මේ ගැටලුව විසඳ ගන්න ටිකක් අමාරුයි. මේ තියෙන්නේ න්‍යාස දෙකක් ගුණ කරලා ඒ න්‍යාස දෙකේ ප්‍රතිඵලය දීලා ඒ ප්‍රතිඵලය තුල විජය සංකේත දෙකක් දීලා තියෙනවා නොදන්නා පද දෙකක් විදිහට. යන්න ඒක හොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. අපි බලමු මේකට යන්න. ඒකෙදි මම පොඩි නීතියක් කියලා දෙන්නම් උදාහරණයක් එක්ක. දැන් අපි ගමු මෙන්න මෙහෙම න්‍යාසයක් තියෙනවා කියලා. මේ න්‍යාසයේ තියෙනවා 3 4 1 2 6 5 කියලා න්‍යාසයක් තියෙනවා. අපි මේකට තව එකක් ගමු. ඔන්න එක න්‍යාසයක් තියෙනවා. මෙන්න මේ වගේ න්‍යාසයක ගණය කියන්නේ මොකක්ද කියන එක. න්‍යාසයක ගණය කියලා කියන්නේ මොකක්ද කියන එක ගොඩක් වැදගත් මේ ගැටලුව විසඳන්න යනකොට. මේ න්‍යාසයේ ගණය කියන්නේ අපි මෙන්න මේ පැත්තට ගමන් කරන වෙලාවට අපි මෙහෙට එනවා. ඒ එන අතරේ මේ පැත්ත බලනවා. එතකොට අපිට පේනවා 1යි 2යි. 2යි. කතිරයක් දානවා. මේක ගුණ කිරීමේ ලකුණ නෙමෙයි කතිරයක්. දැන් අපි යනවා මේ පැත්තට. මේ පැත්තට යන ගමන් මෙහෙට බලනවා. එතකොට 1යි 2යි 3යි කියලා පේලි 3ක් පේනවා. එහෙනම් මෙන්න මේ න්‍යාසයේ ගණය 2 කතිර 3 කියලා තමයි කියන්නේ. 2 කතිර 3 න්‍යාසයක්. හරි? එතකොට අපි තව එකක් ගමු. 5 3 1 2.4 මෙහෙම න්‍යාසයක් තියෙනවා කියලා ගමු. මේ න්‍යාසයේ ගණය බලමු. අපි දැන් මේ පැත්තට එනවා. මේ පැත්තට එන ගමන් මේ පැත්ත බලනවා. 1යි 2යි 3යි. එහෙනම් 3යි කතිරයක් දානවා. ඊට පස්සේ මෙහෙට යනවා අපි. මෙහෙට යන ගමන් අපි බලනවා 1යි 2යි 2යි. අන්න ඒක තමයි 3 කතිර 2 ඒ න්‍යාසයේ ගණය. එතකොට මේ න්‍යාස දෙකක් ගුණ කරන්න නම් මෙන්න මේ ගණය ඇසුරෙන් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ න්‍යාස දෙකේ ගණයන් දෙක ලිව්වට පස්සේ න්‍යාස දෙකේ ගණයන් දෙක අපි එක ළඟක නිකන් ලියා ගමුකෝ. මෙහෙම. පළවෙනි න්‍යාසයේ ගණය 2 කතිර 3 මේක 3 කතිර 2. එතකොට යම් න්‍යාස දෙකක් ගුණ කරන්න නම් මෙන්න මේ න්‍යාස දෙක තියෙන පිළිවෙලට ලිව්වට පස්සේ ඒවායේ ගණයන් මෙන්න මේ ඇතුල් පැත්තෙන් තියෙන සංඛ්‍යා දෙක සමාන වෙන්න ඕන. ඇතුල් පැත්තෙන් තියෙන සංඛ්‍යා දෙක සමාන නැත්නම් ඒ න්‍යාස දෙක ගුණ කරන්න බෑ. එහෙනම් දැන් මේකේ නම් ගුණ කළ හැකි. මේ න්‍යාස දෙක දුන්නොත් ගුණ කළ හැකි. අනිත් කාරණය තමයි න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරාම ප්‍රතිඵලය විදිහට ලැබෙන්නේ න්‍යාසයක්. ඒ ලැබෙන න්‍යාසයටත් ගණයක් තියෙනවා. අන්න ඒ න්‍යාසයේ ගණය වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ සංඛ්‍යා දෙක මැද්දෙන් කතිර දාලා ගත්තොත්. එහෙනම් මේ න්‍යාස දෙක ගුණ කරොත් ලැබෙන ප්‍රතිඵලයට ලැබෙන්නේ 2 කතිර 2 න්‍යාසයක්. 2 කතිර 2. එයි මෙතන 2 මෙතන 2. 2 කතිර 2 න්‍යාසයක් තමයි අපිට ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ. ඉතින් අපිට එහෙනම් මෙන්න මේ කියන සංකල්පයේ අනුව බලන්න පුළුවන් මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. අපි බලමු මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. අපිට මේ දීලා තියෙන න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි මුලින්ම බලන්න ඕන. මේ දීලා තියෙන න්‍යාස දෙක ගත්තොත් මේ දෙක ගුණ කළ හැකිද? මේ න්‍යාසවල ගණය අපි ඉස්සෙල්ලා බලමු පොඩ්ඩක්. මේ න්‍යාසය ගත්තොත් මෙහෙට එන ගමන් මේ පැත්තට ගණන් කරොත් 1යි 2යි 2. ආයි මේ පැත්තට යන ගමන් මෙහෙට ගණන් කරොත් 1යි 2යි. එහෙනම් 2 කතිර 2 න්‍යාසයක්. මේකෙත් ඒත් 2 කතිර 2 න්‍යාසයක්. එහෙනම් 2 කතිර 2 න්‍යාසයක් 2 කතිර 2 න්‍යාසයකින් ගුණ කළ හැකිද? පුළුවන්. මේ ඇතුල් පැත්තේ සංඛ්‍යා දෙක සමානයි නම් ගුණ කළ හැකි. මේ දෙපැත්තේ සංඛ්‍යා දෙක තමයි ප්‍රතිඵලයේ විදිහට එන්නේ. එහෙනම් අපිට මෙන්න මේ න්‍යාසය 2 ඍණ 1.3 මෙන්න මේ කියන න්‍යාසය ගුණ කරොත් එහෙම 1 3 ඍණ 2 1 කියන න්‍යාසයෙන්
මේකේ ප්‍රතිඵලය විදිහට ලැබෙන්න ඕනි දෙක කතිර දෙක න්‍යාසයක්. ඒ කියන්නේ මෙන්න මෙතන. ඔන්න ඔය වගේ න්‍යාසයක් තමයි ලැබෙන්න ඕන. මෙහෙමයි මේ ප්‍රතිඵලය අපි හොයාගන්නේ. බලමු. මුලින්ම මෙන්න මෙයාගෙන් ಗುಣ කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ පේලිය මේකෙන් ಗುಣ කරනවා. ಗುಣ කරද්දි මේකේ පළවෙනියගෙන් ಗುಣ කර ගන්නවා. කොහොමද බලන්න? මේකේ පළවෙනියා 2, මේකේ පළවෙනියා 1. දෙවරක් 1 2යි. එකතු කිරීම. මේකේ දෙවනියාගෙන් ಗುಣ කරනවා. 1 වරක් 2 2යි ඍණයි ධන. එහෙනම් එතනට එන්නේ ධන 2යි. ඔන්න මේ දෙක එකතු කරගන්නවා. මේ දෙක එකතු කරනවා. ඒක හරි. ඊට පස්සේ මෙන්න මෙයාගෙන් ಗುಣ කරනවා. ඒකෙත් එහෙමයි. පළවෙනියාගෙන් දෙවනියාගෙන්. මෙතන දෙවරක් 3 6යි. ඍණ 1 වරක් 1 වරක් 1 1යි ධනයි ඍණ. එහෙනම් මේකට එකතු කරන්න ඕනි ඍණ 1ක්. ඍණ 1ක් එකතු කරන්න ඕන. ඔන්න ඒක ඉවරයි. දැන් මේ පහළට යනවා. මෙයාගෙන් නැවත මෙයා. මේකේ පළවෙනියාගෙන් දෙවනියාගෙන්. ওই පිළිවෙලට තමයි යන්නේ. ඒතර මෙතෙන්ට තමයි ඒකේ අගේ එන්නේ. බිංදුව වරක් 1 බිංදුවයි එකතු කිරීම 3 වරක් 2 6යි ධනයි ඍණ 6යි. ඊළඟට මෙතනට ඒක හදාගන්නේ මෙයයි. පළවෙනියාගෙන් බිංදුව වරක් 3 බිංදුවයි එකතු කිරීම දෙවනියාගෙන් 3 වරක් 1 3යි. දැන් මේක අපිට සුළු කරගන්න තමයි තියෙන්නේ. බලමු සුළු කරලා. 2යි එකතු වුණොත් 4යි. මෙතන 6යි ඍණ 1යි කියලා කියන්නේ 5යි. මෙතන බිංදුවයි ඍණ 6යි කියන්නේ ඍණ 6යි. බිංදුවයි ධන 3යි කියන්නේ 3යි. ඔන්න න්‍යාස දෙක ಗುಣ කරාට පස්සේ ආපු උත්තරය මේ උත්තරයයි සංසන්දනය කරොත් අපිට x y ට අගයක් හොයාගන්න පුළුවන්. මේ ඍණ 6 තියෙනවා 3 තියෙනවා. එහෙනම් 4යි 5යි තමයි x හා y කියලා කියන්නේ. එහෙනම් x කියලා කියන්නේ කීයද? 4 y කීයද? 5. මේක ටිකක් සංකීර්ණයි වගේ වාට හිතෙන්න පුළුවන් මේ ගැටලුව. නමුත් මේ ටෙක්නික් එක මෙන්න මේ ගියපු පිළිවෙල මෙහෙම ගියා. ඒකෙන් මෙයා හදාගත්තා. මෙහෙම ගියා. ඒකෙන් මෙයාව හදාගත්තා. පහළට ආවා. මෙයයි. ඒකෙන් මේක හදාගත්තා. ඊට පස්සේ මෙයයි. ඒකෙන් මෙතන හදාගත්තා. පළවෙනියාගෙන් දෙවනියාගෙන් ಗುಣ කරලා එකතු කරනවා. හරි ඒ විදිහට තමයි මේ උත්තරේ හදාගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේකත් තාමත් සරලව තේරුම් ගන්න හැකියාවක් ලැබුණා කියලා. මේ වගේ අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ තවත් වැදගත් ගණිත ගැටලුවක් එක්ක හමු වුණතුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.